වඳුරට මේ දැලිපිහ වුණාගේ වැඩක් තමයි මේ කරලා තියෙන්නේ. මේ ඉතින් කරන්න හොඳ වැඩ නේ. මොකද මේ ටෙක්නීෂියන්ලාට ටූල් තියෙනවා තමයි තාක්ෂණය පිළිබඳ ගොඩක් දේවල් ඉගෙන ගන්න, ඒ වගේ ගොඩක් දේවල් කරන්න. නමුත් ඉතින් ඒ ටූල් වලින් කරන්න පුළුවන් දේවල් තියෙන සහ කළ යුතු දේවල් තියෙනවා. ඒ වගේ දෙයක් තමයි මේක කරලා තියෙන්නේ. දැන් මේක මේ සෙලරුවේ එකක්. මේකේ මේ එන්ජින් එකේ මිස් එකක් තිබුණා. ඊට පස්සේ මේ එන්ජින් එක රේස් වෙන්නේ නැතුව යනවා. ඒ වගේ ගැටලු ටිකක් තිබුණා. ඒකට තමයි අපි ගාවට ආවේ. බැලුවාම මේක චෙක් කරලා මේකේ කැට් එක අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ කැටලික් සිස්ටම් එක අයින් කරලා තියෙනවා. එතකොට කැටලික් සිස්ටම් එක අයින් කරලා කියන්නේ මේ කම්පියුටර් බොක්ස් එකේම තියෙන ප්‍රෝග්‍රෑම් ෆයිල් එකෙන් තමයි මේක අයින් කරලා තියෙන්නේ. හරි. එතකොට වැඩේ මේක. කැටලික් සිස්ටම් එකක් වාහනයට දාලා එවන්නේ ඉමිෂන් එකට අදාළ නීතිමය රෙගුලාසින් තමයි එහෙම දාලා එවන්නේ. එතකොට යුරෝප් රටවල වගේ බැලුවොත් එහෙම දැන් යුරෝ 6 යන්නේ. එතකොට ලංකාවේ තාම එහෙම ලොකුවට මේ දේවල් හොයන්නේ නැති නිසා තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. මොකද වෙන රටක එහෙම අයින් කරන එක නීති විරෝධී වැඩක්. දැන් ලංකාවේ තාම ඒවා නීති රෙගුලාසි හැදිලා නැති නිසා අපයාට පුළුවන් මේ දේවල් කරන්න. අනික් කාරණා ඇවිල්ලා මෙහෙමයි. කරනවා නම් ඒ දේ හරියට කරන්න ඕන. දැන් මේකේ අදාළ නිවැරදි ෆයිල් එකක් දාලා තිබුණා නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. අදාළ නිවැරදි ෆයිල් එකක් දාලා තිබුණා නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. මොකද මේ නිවැරදි ෆයිල් එක තිබුණා නම් මේ වගේ කම්පියුටර් බොක්ස් එකට හානි වෙන්නේවත් මේ වගේ පසුකාලීන වෙන ලෙඩ එන්නෙත් නැහැ. දැන් මේ වගේ දෝෂ තව අපිට හම්බ වෙන තැනක් තමයි Toyota KDH ඒ වගේ ඒවා. මොකද ඒ DPF එක අයින් කරනකොට. ඒකෙත් DPF එක සිස්ටම් එකෙන් අයින් කරන්න පුළුවන්. හරිද? ඒක හැබැයි ඉතින් නීති විරෝධී වැඩක්. හරි. නමුත් ඉතින් එහෙම කරන එකෙත් හරි ෆයිල් එක දාලා හරි විදියට කරන්න. මොකද නැත්තම් වෙන්නේ ලක්ෂ ගාණක් කෝටි ගාණක් දීලා ගන්න වාහනේ අන්තිමේදී අපරාධයක් වෙනවා. ඒ කියන්නේ ඒ වාහනේ වටිනාකමක් නැති වෙනවා. ඒක තියෙන පාරිභෝගිකයට කරන හානියක් ඒක. ඒක නිසා මේ අපේ පාරිභෝගික මහතුත් දැනගන්න ඕනේ මේ වගේ දෙයක් කරනවා නම් අනිවාර්යෙන් නිවැරදි ආයතනයකට ගිහිල්ලා ඒක හොයලා බලලා මේ දේ කරන්න ඕනම දෙයක්ද එහෙම නැත්නම් මේ තාක්ෂණික දැනුම පිළිබඳ අවබෝධයක් අරගෙන ඕන කරන්න. නැත්නම් ඉතින් වෙන්නේ අන්තිමේ සුළු මුදලක් දීලා මේ දේවල් චේන්ජ් කරලා හදාගන්න පුළුවන් පසු කාලීන අවුරුදු 2ක් 3ක් විතර ගියාට පස්සේ ලොකු පාර්ට් එකක් මාරු කරන වෙලාව අධික වියදම් යන දෙයක් තමයි වෙන්නේ.